එක්වරම මුත්‍රා පාකිරීම නැතිවන අවශ්‍යතාවය සහ මුත්‍රා ඇගේ නොදැනුවත්ව පිටවීමට අමතරව මේකත් සමග සම්බන්ධ අනිකුත් රෝග ලක්ෂණ බැලුවොත් ඔබට දවසකට 8 වතාවකට වඩා නැවත නැවත මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා නම් ඒ වගේ තමයි රාත්‍රියේදී දෙවතාවකට හෝ ඊට වඩා වැඩි අවස්ථාවක් නැගිට මුත්‍රා කිරීමට සිද්ධ වෙනවා නම් අපි ඒක කියනවා යම්කිසි අසාමාන්‍යතා තත්ත්වයක් කියලා. මේ සඳහා සිදු කරන ලබන පරීක්ෂණ අපි කතා කරොත් අපි මුලින්ම ඔබට කියනවා බ්ලැඩර් ඩයරි එකක් එහෙම නැත්නම් දිනපොතක් දවස් 3ක් පවත්වාගෙන යන්න කියලා ඔබ කතරම් ප්‍රමාණයක් වතුර පානය කරනවද ඒ වගේම තමයි ඔබට කතරම් ප්‍රමාණයක් මුත්‍රා පිට වෙනවද සහ ඔබට නොදැනුවත්ව මුත්‍රා පිට වෙන වාර ගණන අපි සටහන් කරන්නද කියලා කියනවා ඒ වගේම තමයි අපි ඔබගේ සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයක් සිදු කරන ලබනවා යම් කිසි විස බීජයක් ගිහිල්ලා හෝ වෙනත් අසාමාන්‍යතාවයක් පවතිනවාද කියලා බලා ගන්න ඊට අමතරව ඔබගේ සීනි පරීක්ෂාවක් සිදු කරන ලබනවා මීටත් අමතරව අපි ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන ලබනවා මෙහිදී ඔබේ ගර්භාෂය සහ මුත්‍රාශයට අමතරව මුත්‍රා කිරීමෙන් පසුව මුත්‍රාශයේ කතරම් මුත්‍රා ප්‍රමාණයක් ඉතුරු වෙනවද කියලාත් අපි පරීක්ෂා කරලා බලනවා මීටත් අමතරව තවත් පරීක්ෂණයක් තියෙනවා යුරෝඩයිනමික් ස්ටඩීස් කියලා මෙහිදී සිදු කරන ලබන්නේ මුත්‍රාශය ඇතුළත ඒ වගේම තමයි තමන්ගේ උදර කුහරය ඇතුළත තිබෙන ප්‍රෙෂර් එක පීඩනය මයින උපකරණයක් මේ පිළිබඳව මේ යුරෝඩයිනමික් ස්ටඩීස් සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි වෙනම වීඩියෝ එකකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා